dari කරගනිමින් ඇමරිකාවේ වැඩවෙසෙන අතිපූජ්‍ය අපේ ගෞරවනීය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නය සාමදූත පිරිස ලෝවාසී සියලු ජනතාවට ඒ උතුම් අරමුණ සාක්ෂාත් වේවායි කියන චේතනාව පෙරදරි කරමින් සිදු කරන ශ්‍රී ලංකාවේ මේ සාමපාද චාරිකාවේ විශේෂිත දවසක් අද වාමශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දාර්ශනා ධාතු මන්දිරයට වැඩම කොට දළදා වහන්සේගේ ආශිර්වාදයක් උදේ මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේලා ප්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයක් උන්වහන්සේලා විසින් ඊයේ ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ ගෞරවීය වටලිගේ තැන්පත් ප්‍රදීප නිරංග දෑල මැතිතුමන් විසින් සංවිධානය කරගෙන මේ සියලු පුණ්‍ය කර්තව්‍යයන් වලට සහභාගී වෙමින් අද උදෑසන දානය ලැබීමෙන් දාන පිරිනැමීමේ කාර්යය අනුකූලව අද දවසේ මේ සාමපාද චාරිකාවේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙන අවස්ථාවේදී අපි අතිගෞරවනීය වන්දනීය නායක මහින්පාණන් වහන්සේලා වරපොරොත්තු මහා සංඝරත්නයේ දළදා හාමුදුරන්ගේ ආශිර්වාදයේ සිත් පිළිත් සත්‍යයනා කොට පිරිනමන්නට සූදානම් වෙන අවස්ථාව. මේ අවස්ථාවේදී දළදා මාලිගාවේ ඓතිහාසික පත්තිරිප්පුව අභිමුවට වැඩම කොට වදාළ ඓතිහාසික පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අතිගෞරවාර්හ වේදිරුවේ ශ්‍රී උපාල්‍යාභිධාන මහා විහාරයේ ස්යාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි මහා විහාර පාර්ශවයේ අපේ අතිගෞරවනීය අනුනායක මහින්පාණන් වහන්සේ ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී රජ මහා විහාරාධිපති ආචාර්ය අවසරයි පහමුණේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාරයේ ස්යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා ලේකකාධිකාරී නායක මහින්පාණන් වහන්සේ වර ප්‍රමුඛ උබේ මහා විහාරයේ අපේ අතිගෞරවනීය මහා සංඝරත්නය අපි ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගීව සිටින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවර ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර තැන්පත් සම්මානිත මහාචාර්ය එස්.බී. අබේකෝන් මැතිතුමන් තුවර ප්‍රමුඛ සියලුම ගිහි පින්වතුන් අපි ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන මෙතුමන් විසින් අද දවසේ මෙතෙන් සිට උන්වහන්සේලා වැඩම කරන මේ සාමපාද චාරිකාවේදී උන්වහන්සේලාට දානමය කටයුතු පිරිනැමීම ආදී කොටගත් මේ සියලු කාර්යයන් සිදු කරන්න අවශ්‍ය විධිවිධාන සලසා තිබෙද්දී අපි අද දවසේ මේ ප්‍රමුඛතම කාර්ය වන වන්දනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයේ පිරිනැමීමේ කටයුතු ආරම්භන්නට සූදානම් වෙන්නේ. මම ඊටමත්ම ගෞරවයෙන් මුලින්ම සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටුවීමට ඊටමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා নমස්කාර පූර්වකව පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර ගෙඩිගේ රාජ මහා විහාරාධිපති අතිගෞරවාර්හ අවසරයි වේදිරුවේ ශ්‍රී උපාල්‍යාභිධාන අතිගෞරවනීය අපේ සියම් මහානිකායේ අස්කිරි මහා විහාර පාර්ශවයේ අනුනායක මහින්පාණන් වහන්සේට උන්වහන්සේ සියලු දෙනාම පන්සිල්හි පිහිටුවීමෙන් අනතුරුව උබේ මහා විහාරයේ අපේ ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේලා විසින් සෙත් පිරිත් සජ්ජායනා කොට අපේ ගෞරවනීය පඤ්ඤාකරණ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සාමයේ සාමදූත පිරිසට ආශිර්වාදයේ පිරිනැමීමට නියමිතයි. අපි සියලු දෙනාම පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි නායක මහින්පාණන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං
शरणं गच्छामि तथ्यंपि बुद्धं शरणं गच्छामि तथ्यंपि धम्मं शरणं गच्छामि तथ्यंपि धम्मं शरणं गच्छामि तथ्यंपि संघं शरणं गच्छामि तथ्यंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मद्यपमादत्ताना वेरमणि सिक्खापदं समादयामि सुरामेरयमद्यपमादत्ताना वेरमणि सिक्खापदं समादयामि साधु 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 नमो तस्स भगवतो अरहतो नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विचारण सम्पन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिसधम्म सारथि सत्ता देव मनुसानं बुद्धो भगवति स्वागतो भगवता धम्मो सान्निधिको अकालिको एहि वासिको ओपञ्चयिको पश्चातं वेदितम्भो विन्युहि सुपटिपन्नो भगवतो सावक संघो उजुपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीचिपटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरिस युगानि अन्धपुरिस पुगलाय भगवतो सावक संघो आहुनेयो बाहुनेयो रंकिनेयो अंजलि करणीयो अनुत्तरं पुण्यकेतं लोकस्याति एतेन सच्चवाच्येन पातु त्वं रत्नत्रयं एतेन सच्चवाच्येन पातु त्वं रत्नत्रयं एतेन सच्चवाच्येन पातु त्वं रत्नत्रयं महाकारुणिको नाथो हिताय सप्तपाणिनां पूरयित्वा पारमी सप्पपत्तो सम्बोधिमुत्तमं एतेन सच्चवाक्येन ओतु ते जयमङ्गलं जयन्तो बोधियामूले सत्यानं दिवदनो एवं तुय्यं जयो जयस्तु जयमङ्गलं साक्षात्वा बुद्धरत्नं ओषधं उत्तमं वरं हितं देवमनुष्याणां बुद्धतेजेन स्वस्तिना सन्तु पद्मवासब्दे दुःखा उपशमन्तु ते साक्षात्वा धम्मरत्नं ओषधं उत्तमं वरं परिलाहोपशमनं धम्मतेजेन
සොත්තිනා නසන්තු පද්දවා සබ්බේ භයාරූප සමින්දුතේ සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝතේජේන සොත්තිනා නසන්තු පද්දවා සබ්බේ භයාරූප සමින්දුතේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නක්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං ධම්ම සමන්නක්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං සංඝ සමන්නක්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලන්ති සබ්බ බුද්ධානුභාවේන සම්ම ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන දින ශාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපද්දවා සබ්බේතේ දුන්නිමිත්තා සබ්බේතේ අවමංගලා විනාශන්තෝ ආයුවඩ්ඩකෝ ධනවඩ්ඩකෝ සිරිවඩ්ඩකෝ යසවඩ්ඩකෝ බලවඩ්ඩකෝ වන්නවඩ්ඩකෝ සුඛවඩ්ඩකෝ හෝතු සම්පදා දුක්ඛ රෝග භය වේරා ශෝකා සංතුච්චුපත්ත්වා අනේකාන්තරායාපි විනාශන්තු තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුෂ වන්නෝච භෝගං උත්තිරසවා සතවස්සාච ආයුෂ ජීව සිද්ධි භවන්තු තේ භවතු සම්ප මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්ප බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ප මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්ප ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ප මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්ප සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. ධම්මපාගමන වඩින ආම්දුරන් වහන්සේලාට මෙම පින්කම සංවිධානය කළ
කටයුතු වලදී මූලිකත්ව ගත දියවඩන නිලමතුමන්ටත් සහභාගී වූ ගරු අගමැතිතුමනි ප්‍රධාන ඔබ හැමත තෙරුවන් සරණයි. තුම් දලදා වහන්සේගේම පිහිටයි යහපතක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ආගමික කටයුතු ආශිර්වාදයෙන් නිම කරනවා. තෙරුවන් සරණයි. සිත්පිරිත් සජ්ජායනයේද මේ සීලම ආශිර්වාද කටයුතු සිදු කිරීම සඳහා වැඩමුකට වදාළ අපේ අති ගෞරවනීය අස්කිරි මහා විහාර පාර්ශවයේ අනුනායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම මලොදු මහා විහාර පාර්ශවයේ ලේකකාධිකාරී නායක මාහිමිපාණන් වහන්සේ බර ප්‍රමුඛ මහා සංඝරත්නයට ගෞරවනීය මහා සංඝරත්න අපේ නමස්කාර පූර්වක ස්තුති ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. අපේ පඤ්ඤාකර හාමුදුරුවෝ කැමති මේ කන්දේකට ජනතාවටත් ඔබට යම් දීපණේදයක් විනාඩි කිහිපයකින් මතක් කරන්නට, ඊට පස්සේ උන්වහන්සේ ආරාධනා කරනවා දරුව අගමැතිතුමියට වචන කිහිපයක් මතක් කරන්න කියලා. දිව කතාවක් නෙවෙයි, ඊටම කෙටින් ආශිර්වාද කළ වචන කියවම අපි ඒක පඤ්ඤාකර හාමුදුරුවන්ගේ ආයෝමා. Respected Mahasangha, on behalf of the Waffle Peace team, we pay respect to the Mahasangha and appreciate all the blessing this morning. This great blessing will keep us safe and continue enduring this path of Waffle Peace. Thank you so much for your blessing. Sadhu, sadhu, sadhu. පූජ්‍යපාද මහා සංඝරත්නයන් අවසරයි. අද හිමිදිරු දැසන මේ අපේ යන සාමපාගමන සඳහා ඔබ වහන්සේලාගේ කළ ආශිර්වාදය අපි තාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒක අපේ ගමනට ආශිර්වාදයක් වේයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. Respected Her Excellency, Prime Minister of Sri Lanka, and all government officials, dear lady devotees, thank you so much for your support, your hospitality to host us here in the sacred stupa Cheriya of the two relics of the Buddha. We had a great night last night. We will be able to pay respect to the Mahasangha of the chapters last night. And we came here with the support of the delegation here to host us and give us shelters overnight. And this morning to receive a great blessing from this Sangha, and with your present here to support this mission. Thank you so much. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමනි, තුමියනි, මහනුවර ප්‍රාදේශීය පරිපාලන නිලධාරි මහතුරුනි, සදහැවත් පින්වතුනි, ඊයේ රාත්‍රියේදී අපි ඉතාම ලස්සන සුන්දර පැහැපත් රාත්‍රියක් අපි ගත කළා. පහුගිය දවස් ටිකේම ටිකක් දුෂ්කර ගමන් මාර්ගයක ඇවිල්ලා ඊයේ කන්ද උඩටදී ලැබිච්ච මේ දළදා සමිඳුන් වහන්සේගේ ආශිර්වාදය, අස්කිරි සහ මල්ලතු මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ලබාගෙන අපි ඉතාම ශක්තිමත් සතුටින් සිටින අවස්ථාවක්. I have to tell you, Sri Lanka has a great weather of welcoming the monks for peace. 2 seasons on the same day. Super hot
in the noontime, during the noontime, and then after that, rain. So our first day of walking giving us blister and burn in our feet. And then after that, we get soaking wet. So great weather and great welcoming for the Walk for Peace team. ශ්‍රී ලංකාව කියන්නේ ලස්සන සුන්දර කාලගුණයක් තියෙන රටක්. නමුත් අපි දන්නවා දවල් කාලේ තාම රස්නියයි, රාත්‍රී කාලේට එක්කෝ වහිනවා නැත්තම් සීතලයි. ඉතින් මුල්ම දවස් ටිකේ අනුරාධපුරේ ඉඳලා ගමන් කරනකොට පාරවල් රත් වෙලා අපි දවල් කාලේ යනකොට අපේ කකුල් පිච්චුණා. අපේ කකුල් තුවාල වුණා. ඒ නමුත් අපි කඳ උඩට ආපුවාම ඒක සාමකාමී පරිසරයක් බවට පත් වීම අපිට ඉතාම සතුටක්. But we love it. This is our journey. We have to endure through all this challenge, regardless of the weather. Even in the United States, when we were walking freezing weather as well, snow. And so here we encounter the heat and the rain. So this is something that we can call normal for the Walk for Peace team. We are not well trained for all these, but we are very flexible to adapt to the new weathers. අපි ඉතාම සතුටු වෙනවා. අපි ඇමරිකාවේ ඇවිදිද්දිත් මේ වගේම තමයි. අපි උෂ්ණ කාල සීමාවකින් පටන් ගත්තා. ඊට පස්සේ වැස්ස, සීතල, හිම ඕවා පසු කරගෙන තමයි ගියේ. ඉතින් අපි අපේ හාමුදුරුවෝ ඉතාම ඒකට ප්‍රගුණයි ශක්තිමත්. නමුත් කීප නමක් ඉන්නවා. තාම උන්වහන්සේලා ආධුනික තත්ත්වයේ සිටින්නේ. අපි උන්වහන්සේලාත් බලාගෙන අපි මේ ගමන ආරම්භ කරන්න ඕනේ. And being here this morning before we take off for our next leg, I would like to ask you all one question, very simple. Do you know why you're suffering? අපි අඩියක් තියලා අපේ පාගමනේදී ඊළඟ අඩිය තියෙනකොට අපි යමක් හිතනවා. ඒ එතනදී අපි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මොකද්ද ප්‍රශ්නේ? ඇයි අපි දුකටපත් වෙන්නේ? ඇයි අපි ආතතියටපත් වෙන්නේ? I would like to listen to your answer. Do you know why you are suffering? ඔබට දෙන්නට පුළුවන් දෙයට පිළිතුරක්. ඇයි අපි ආතතියටපත් වෙන්නේ? ඇයි අපි දුකටපත් වෙන්නේ? Anybody here? It's okay, they are silence. Expectation. She just answered it. Expectation. Living in this world, we expect a lot. We expect everything. අපේ නාගරික කොමසාරිස්තුමීගේ පිළිතුර. අපේ බලාපොරොත්තු වැඩි. ඒ බලාපොරොත්තු වැඩිකම අපිට දුකට හේතුවක් බවට පත් වෙනවා. We expect to have a perfect husband. We expect to have a wonderful wife. And we expect to have great kids. Is that right? අපි බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතයේදී හොඳ ලස්සන ස්වාමි පුරුෂයෙක් ලබා ගන්න. ඒ වගේම ස්වාමි පුරුෂයෙක් හරි පිරිමියෙක් හරි හිතනවා හොඳ බිරිඳක් ලබා ගන්න. ඒ වගේම දරුවෝ ලස්සන හොඳ ශක්තිමත් දරුවෝ ලබා ගන්නට. And we expect to have a perfect family with good salaries, a good house, luxury things, good food, and everything in life. ගෙවල් දොරවල් හොඳ ආහාර පාන යාන වාහන අපේ බලාපොරොත්තු වල සමූහයක්. And then when we cannot have all of those expectations, we cannot achieve all those, then we suffer. මේ අපේ ජීවිතයේදී ඒ වගේ අපි බලාපොරොත්තු තියෙනට හැම දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ජීවිතය. But there's one more thing that you need to aware. Even if you achieve all those things in life with what you ask for, you still suffer. අපි ඔය කියන ඔක්කොම බලාපොරොත්තු ලබා ගත්තා කියලා හිතමු. ඒත් ඔබේ දුක අවසන් වුණාද? ආතතිය අවසන් වුණාද? Because now you have to do everything within your power to protect it. ඔබගේ ජීවිතයේ සියලුම ශක්තියින් ඒ සඳහා යොමු කරන හැම දෙයක්ම ආරක්ෂා කරගන්න. If you have power, you would like to protect your power and reinforce it. If you have a great husband,
handsome, now you have to protect him from the other ladies. If you have a perfect wife, beautiful, now you have to protect her from some other men who will take her away. විවිධයක් හැටියට අපේ ස්වාමි පුරුෂය ආරක්ෂා කරගන්නට වෙනත් අය හොයාගෙන යන ගමන නවත්තන්නට අපි පුළුවන් තරම් මහන්සි වෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයාත් ලස්සන බිරිඳක් නම් ඇය ආරක්ෂා කරන්න අපි කැපවීමෙන් සිටිනවා. Now you had a great job with good salaries, and then one day you got laid off. You suffer. අපේ රැකියාවෙන් අපිට ලැබෙන පඩිය අපිට රැක ගන්න උත්සාහ කරනවා. ඒත් අපි දුක ඇති කර ගන්නවා, ආතතියටපත් වෙනවා. All these samples just tell you that every little thing in life, we always chasing for sufferings. මේ සෑම දෙයකින්ම අපිට පේන්නේ අපි මේ ජීවිතේ හඹාගෙන යෑම. ඒ හඹාගෙන යෑම අපිට දුකක්. We are not chasing for wealth. We are not chasing for health. We are not chasing for anything but sufferings. අපි කවදාවත් හඹාගෙන යන්නේ නැහැ අපේ ශරීර සෞඛ්‍යය පිළිබඳව. නමුත් අපි දුක හඹාගෙන යනවා. And gratefully, we still in the time of the Buddha, Gautama Buddha teachings. His teachings to show us the way, the path, to liberate all kind of these sufferings, to attain Nibbana. අපේ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා මේ දුකින් මිදෙන්නේ කොහොමද කියලා. දුකින් මිදෙලා නිවන සඳහා ගමන් කරන ආකාරය අපේ බුදු සාමතුරු දේශනා කළා තියෙනවා. But we are not following his teachings. ඒ වුණාට අපි බුදුහාමුදුරන්ගේ දේශනාව අපි කවදාවත් පිළිපදින්නේ නැහැ. Why do I say that? It's because for most of the beings, most of the people in this earth, we claim that we are Buddhists, but we are not. Why do I say that? අපි හිතනවා අපි බෞද්ධයෝ. ඒ නිසා තමයි අපි බුදුහාමුදුරන්ගේ ධර්මය අපි ආරක්ෂා කරගන්නේ නැත්තේ. ඒ අනුගමනය කරන්නේ නැත්තේ. ඇයි අපිට එහෙම වෙන්නේ? Buddhist followers, the Buddha taught it's not about offerings. It's not about worshipping. It's not about we kneel down in front of the Buddha and the relics and pay respect and asking for wealth, happiness and things. Those are not the Buddha teachings. බුදුහාමුදුරන්ගේ දේශනාව කියන්නේ වන්දනාමාන කිරීමෙන් අපි ඔය කියන සෞඛ්‍ය තත්වයවත් බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. Those are just spiritual things that we do in life, but that is not it. Please stand up to escort the middle monks to leave because they need to go for breakfast. Sadhu, sadhu, sadhu. What we have been doing generation after generations, worshipping, offerings, these are spiritual things, but these are not the teachings of the Buddha. පරපරෙන් පරපරට අපි පුරුදු පුහුණු වෙනවා පූජා කරන්න, පූජා විදි, ඒ වගේ වන්දනාමාන කරන්න. නමුත් ඒකම නෙමෙයි බුදුහාමුදුරන්ගේ දර්ශනය සහ දේශනාව. His teaching is to show us to liberate all kind of suffering, which is practicing. බුදුහාමුදුරන්ගේ දේශනාව වෙන්නේ
අපි පුළුවන් තරම් අපේ ජීවිත කාලය තුළදී පුරුදු පුහුණු කිරීම. We have to practice mindfulness to end suffering. So ඔබ අපගේ ජීවිත කාල සීමාවෙදීම අපි පුළුවන් තරම් අවධානයෙන් සිටින්නට ඕන බුදුහාමුදුරන්ගේ දේශනාව සහ අනුගමනය පිළිබඳව. And in order for us to end those sufferings, we have to practice diligently every single day. හැමදාම දිනපතාම ඒ දර්ශනය පිළිවෙත උගන්වන දේශනාවන් අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. Mindfulness, mindful on your breath, each breath going in and out through this nostril. Be mindful with those. අපි හුස්ම ගන්නකොට හුස්ම ඉහළට යෑමත් පහළට යෑමත් සෙන්සිටිව් වීමත් ඒක අපි අවධානයට යොමු කරන්නට ඕනේ. I have to cut it short, so let me try to conclude this because of all the pujas going on. And so, every day we have to be mindful on our breath, mindful on our actions, mindful on our thoughts, mindful on our speech. අපගේ කතාවේදී ක්‍රියාවේදී සෑම අවස්ථාවකදීම අපි සම්මා සතියෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ. Always have wholesome thoughts and do wholesome things. හැම අවස්ථාවකදී අපි යහපත් දේ සිදු කරන්නට ඕන. යහපත් දේම සිතන්නට ඕනේ. And repeat this message every morning for me. Get a piece of paper out to write out the statement. ගන්න උදේ පාන්දර කුඩා කොලයක් අරගෙන ලියන්න මෙන්න මේ වාක්‍යය. Today is going to be my peaceful day. That is the statement that you have to write down every single morning. මොකක්ද ඒ වාක්‍යය? අද මගේ සාමයේ දවසයි. අද මගේ සාමයේ දවසයි. ලියන්න, සිතන්න, අදිෂ්ඨාන කරන්න. Pay fully attention to that statement and write it down and read it over and over with your eyes. ඔබ පුළුවන් තරම් ඒක කියවන්න, සිතන්න, අනුගමනය කරන්න. And then finally read it out loud with your mouth to state that statement to tell the universe that today is going to be my peaceful day. හඬනගා කියවන්න ඊට පස්සේ විශ්ව ශක්තියට ආශිර්වාද ලැබේවි. අද මගේ සාමයේ දවසයි කියන පණිවිඩය. So that no one can mess it up except yourself. ඒ වාක්‍යය ඔබ සඳහාම පමණකි. ඔබමයි අනුගමනය කළ යුත්තේ. And throughout the day, please be mindful on thoughts, speech, and actions. මුළු දවස පුරාම මෙන්න මේ ක්‍රියාවලියදී අද මගේ සාමයේ දවසයි. මුළු දවස පුරාම සිහිපත් කරන්න, අදිෂ්ඨානය කරන්න, අනුගමනය කරන්න. I wish you all well, be happy and peaceful. Thank you so much. සියලු දෙනාට මම ආශිර්වාද කරනවා ඔබ සතුටින් ජීවත් වෙන්න. බුදුහාමුදුරන්ගේ දර්ශනය අනුගමනය කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සාදු.
thầy không đi thầy không đi thầy được thầy bữa đó hả thầy Rian tính được. The Prime Minister of Sri Lanka is also enjoying the walk with the monks. We met her last July when we came to ask for the relics, and she was very kind. කරුණාකරලා ඉඩ පොඩ්ඩක් දෙන්න ඉඩ හදලා දෙන්න ඉඩ පොඩ්ඩක් හදලා දෙන්න සහය දෙන්න හදලා දෙන්න කරුණාකරලා ඉඩ චුට්ටක් හදලා දෙන්න පොඩ්ඩක් ඉක්ම කරු මහත්තුරු ඔහම ඉස්සරහ යන්න ඉක්ම කරන්න ඔහම This side. Find the Prime Minister.
Needless to say, the crowd here is very supportive, so they don't no space for the monks to walk on both sides. Please stand where you are. Don't push. We will not receive anything right now. අල්ලු කරන්න එපාලු කිසිම දෙයක් බාර ගන්න එපාලු කරුණාකරලා නිශ්ශබ්දතාවය රැක ගන්නලු නැත්නම් ස්වාමීන් වහන්සේ වඩින්නේ නැලු. You have to be patient. You have to be kind. කාරුණික වෙන්නලු ඉවසීම අවශ්‍යයිලු. උදව් කරන්න කරුණාකරලා.
satu. मीडिया आई कर इस तरह की मीडिया को वाणी कर
you know, John Deere here. He's wrapping his food. He said, huh? He's back. He's back. Đi một hàng, đi một hàng. Okay, thank you very much. Thank you very much. Millions of people. Yesterday night actually wait in the city. A lot of people, so come the people come again.
weather also here. Water. In the yellow they put the turmeric. They mix with the turmeric for the cleaning. පාර හදාගන්න ගෙන්නන්න එපා කට්ටිය. වතුර දාන්න එවන්න එපා.
มาเตภวัตวันตรายโยสุขีติขายุโกภวะอภิวาทนาสีเลสนิจังอุตตาปัจจายโนจัตตารโอธรรมวัฏันติอายุวันโนสุขังภาลัง
A lot of students. How about the school holiday? Yeah, everybody wants to about this is the historical thing. So first time ever in Kandy, they created a holiday, student on holidays just to watch. Look at that. This is the English college. Yeah. English college in Kandy. Yeah. So the school have students have the holiday off, no school today, just so that they can watch the monk, Walk for Peace monk. මේගොල්ලන් හක් කරන්න. නෑ ඔයගොල්ලෝ එක්ක මීඩියා ඔක්කොම අහකට වෙන්න. පිළිවි කියන්නේ මොකක්ද? වැඩක් Bước chân hành giả, bước chân hành giả. Anh bữa nó nói là cần cái gì? Chậm lên hỏi thôi. Chậm lên hỏi đâu qua.
When they gonna get a break? Walk an You hour. want a break now? For what? 8:30 we did, we started at, no, we started at 7:45. 7:45, yes, 7:50 almost. So 9. 9. Half an hour, 30 minutes. Because it's going to be slow. Because, you know, these kids are there. So it's going to slow down, slow down, slow down, slow down. What is that? What is this? Huh? What is this? Muslim. So we're passing through a community of Muslim. You can see a lot of Muslim students and Yes, yes, yes. are here. Udah barang hati. මේ පතිනායක මාත්‍යට පොඩක් චුට්ටක් එන්න. මේ පැත්තට දාන්නකෝ මේ දෙන්නේ තුන් දෙනෙක්. මේක හරියට මම මේක දිගට ගත්තා. අර පැත්තට පිටිපස්සේ පේමන්ට් එක යන්නේ. මේකට බලන්න. මේ පිටිපස්සේ වෙනවා. අපි ටේල් එක දාලා තියෙන්නේ. මේ පැත්තට නවරලා. ඔය මහත්තයා කවුද? මහත්තයා කවුද? බෑ බෑ මෙහෙට උතන ඉන්න බෑ. මෙහෙට යන්න. ඔය පැත්තට නෙමෙයි මෙහෙට එන්න මොනට යන්න?
Look at that. He's watching Onoka. It's one of our other live stream for another page. The banana leaf right now they okay without water, but when it gets hot, when the sun comes out, if the banana leaf does not have water, it burns their feet. So sometimes you see them put water on the banana leaf because the heat wave on the banana by itself is gonna damage the food.
Thank you.